සුබ දවසක් වේවා සියලුම දෙනාටම. අද මම ඉන්නේ රත්නපුර දිස්ත්‍රික්කයේ චීනගහවිල කියන ගම්මානේ. ඉතින් අක්කර 5ක ඉඩමක් බලන්න ආවේ. අක්කර 5ක ඉඩමක් සින්නක්කර අක්කර 5ක ඉඩමක්. ඒක තනිකරම රබර් ගස් තමයි තියෙන්නේ. ඉතින් මේ අක්කර 5ට යා වෙලා තියෙන්නේ තේව වත තියෙන්නේ. මේක පල්ලයටත් තියෙනවා උඩහටත් තියෙනවා. මම ඉඩම පටන් ගන්න විතර පෙන්නන්න. දැන් මේ රබර් ගස් වෙලා ඉන්නේ අපේ ඉඩම. රබර් ගස් කොච්චරක් තියෙනවද? අපේ බයික් එක රබර් ගස්. ඒක කටියට දෙනවනේ. 1400ක් 1500ක් තියෙනවා නේ. 1500ට ඇදෙන්නේ සාදුලා දානවා. අඩු නෑනේ. හරි. මේක පල්ලෙහාන් 12 පාරක් ගලාගෙන යනවා. හැබැයි ඒක ඉඩමට අයිති නැහැ. මෙන්න මෙතනින් තමයි ඉඩම පටන් ගන්න. මෙතනින් ඉඳන් රබර් ටික සියලුම රබර් ටික අපිට අහි. අපි යම් බලන්න. මේක බට් රබර් තියෙන්නේ නේ. ඔව් බට් රබර්. ඉරි කපන කට්ටිය ඉන්නවද? ඔව් කට්ටිය. ඉතින් මේක කන්ද තියෙන උඩහ තියෙන ජනිතලාව නේද? ඔව් උඩ ජනිතලාව. මේ ටික පොඩ්ඩක් කන්ද. මේ ටික තමයි කන්ද අර උඩ තියෙන ජනිතලාව නේ. ජනිතලාව අර එතන අර අපි යන්න බැලුවේ. ඔව් ඔව්. ඒක හොඳයි. ආහා. ඒක තේරුණා අපි මාත් කිව්වේ ඒක පුළුවන් කාලේ තේ ටිකක් දාන ගත්තාම ඉතින් බලන්න කියලා. උඩ කන්ද ටික. ඔව් අර ටික. ආ. ගල්ලු තියෙන විදිහම ටික. අක්කර එකම ඔව්. දෙකක් තුනක් විතර තියෙන නිමෙද හැටි. ඔව්. දැන් මේ අද කී කපලා තින්නේ? එක කට්ටියක් කපලා. එක කට්ටියක් කපලා නේ. දැන් කිරි ගෙනින් තියලා. ඒ උනන්ට පේනවා තනිකරම බට් රබර් ගස් තියෙන්නේ. ඔක්කොම ගස් 1300ක් 1400 යනවා. අක්කර 5ේම රබර් හිට වලින් තියෙන්නේ නේද? ඔව් අක්කර වලින් තියෙන්නේ. ඉතින් මේ අපි ඊටම මායිමේ තමයි තාම යන්නේ. මේ ටිකත් අයිති මහත්තයාටද? ඔව් මේ ටික කොහොමද මහත්තයා? නමුත් මේ ටික අයිති නෑ මහත්තයාට. අයිති. මේ ටික අයිති මහත්තයා නමුත් ඉඩමට අක්කර 5 තියෙන්නේ මේ පැත්තේ. මේ පැත්තත් අයිති මේ පැත්ත මහත්තයාට කතා කරලා මේ පැත්තට අක්කරයක් ගන්න පුළුවන්ද එහෙම උනොත්? ඒක අක්කරන භාග ඔව්. ඒක මහත්තයාත් එක්ක කතා කරගන්න වෙනවා ඈ. ඔව්. ඒක නම් 12 පාරකුත් මායින් වෙලා තියෙන්නේ. මේක ඔක්කොම අදලා තියෙන තේ දාන්න. මේක කැලේ වුණාට ගල් වලට දාලා වලවල් කපලා ඉටවන්න විතරයි තියෙන්නේ. දැන් ඕගලන්ට පේනවා මේ හැම තැනම රබර් ගස් වල තියෙන රබර් ගස් මේ ඒ කියන්නේ අක්කර 5ේම රබර් තියෙනවා. මැරිලා නෑ නේද? සමාන ගස් නැල්ල තියෙන්නේ. ඔව්. මැරිච්ච ගස් තමයි ඒකට මැරෙන්නේ නෑ. ඔව්. 100ට එකක් වගේ. ඉතින් මේක තමයි එන්න තියෙන පාර. මේකේ සාමාන්‍යයෙන් කාර් එකකට එන්න බෑ. මෙතන ඉඳලා ප්‍රධාන පාරට ඒ කියන්නේ බස් යන පාරට සාමාන්‍ය මීටර් 400ක් වගේ තියෙනවා. ඒ 400 මීටර් 200ක් විතර නතර කොන්ක්‍රීට් කරලා තියෙන. ඊටු ටික තමයි 300ක් විතර කාපට් කරලා නැහැ. ඊටම හොද මේ පාර හොදාපාලු වෙලා තියෙන්නේ උස වාහනයක් විතර එන්න පුළුවන් නේද? කාර් එකක් යනවද මේකේ? කාර් එකක් යනවා එහා පැත්තේ වත් වෙනවා. එහා පැත්තේ මේ තව වතු ගොඩක් තියෙනවා දිගටමනේ. ඔව් වතු සම්පූර්ණ වතු දෙන්නේ. ඔව් කාර් එකකුත් යනවා මේකේ මෙහෙම තිබ්බර නේද? ලංකාව සුදු පාට කාර් එකක්. සුදු පාට කාර් එකක් යනවා. නමුත් කාර් එකක් එන්න අමාරුයි. අමාරු වෙන්නේ ඒක. ඔව් මේ තියෙන වත්ත. මෙන්දර කෙරවලටම මාත්‍යා තුනක් තිබුණා අයලා මල්ලට ඔක්කොම. ඔව් ඔක්කොම විකුණුවන් නේද? මෙයා විතරයි තියෙන්නේ. බේත් ගහලා තියෙන්නේ? ඔව් බෙඩ් ගහලා තියෙනවා. මේ මෙතන මායිම් ඉවරයි නේ. ඔව් ඒ මායිම් සම්මුල ඇති. අර දෙන්න ලඩ ඉතල තියෙන කලවලා තියෙන්නේ. ඔව්. ඒක තමයි මායිම්. ඔව්. මේකෙන් කොල්. කොතනද? මේකෙන් කන. මේ කනුව තියලා. මෙතනින් ඉවරයි. දැන් පාරට මායිම තියෙන මීටර 150ක් විතර ඒ ටික සම්පූර්ණම රබර් තියෙන්නේ. සින්නක් කරේදම අපි උඩහටත් ගිහලා බලමු තැනි ජලාව හරි. ඔව් දැන් මෙතෙන් කල්ලකින් නගිමුද? මෙතනින් කොතින් නගින්න පුළුවන්? කල් අපේ කල් නගිමුද නැත්නම් එයා පැත්තේ කල් නගිමුද? මේ මෙතින් නගින්න පුළුවන්ද? ඔව් නගිමු නගිනවා. නගිමු එහෙම මෙතින්. පොඩ්ඩක් ගන්න බා. සම්දේ මා දෙන්න මම රෝ පිට මේ වත්ත උඩට යන්නේ නේ. ඔව් අත උඩට. Sekarang itu ya no, nanya.
අපි දැන් ඉඩමේ මුදුනට ඇවිල්ලා තියෙන්නේ. දැන් මේ පැත්තේ තේව වල තියෙන්නේ. සම්පූර්ණ අක්කර පහක තේව වල තියෙන්නේ. දැන් මේ පැත්තේ තියෙන්නේ රබර්. රබර් මේ උඩම ටික තනිතලා අපි යම් බලන්න. දැන් මේක තනිතලා ඔක්කොම නේ. මේකේ තේ හිටවන්නේ ඉන්නේ. ඔව් මේ ටික අර උඩට පාරක් උඩනුත් පාරක් මායින් වෙනවා. ඔව් මේකට? ඔව් මේකට උඩනුත් පාරක් මායින් වෙනවා මේ ඊටමටම. වාහන බලන්න පාරක්. වාහනයක් යන්න පුළුවන් පාරන්නේ නේ. දැන් මේ ටික ඔක්කොම තනිතලාව. අර හරියට ඒ වල තියෙන ඒ අපේ ඊටම නෙමෙයි අනිත් ඊටම. එතකොට මේක අක්කර 5යි කියන්නේ අක්කර 5 92යි කියන්නේ ලක්ෂ 92යි තව අඩු කරගන්න පුළුවන් කතා කරලා ඉඩම් බලන්නේ ඇවිල්ලා මගේ නම්බරයට කෝල් කරන්න. යා. දැන් මේ හරි හොඳ view එකක් තියෙනවා. තව රෙඩි දිනවනේ. අර මුදුනටම තියෙනවනේ. මුදුනෙත් පාරක් මායින් වෙනවනේ.